Hi guys, ඉතින් මම අද ප්ලේ කරන්න යන්නේ Real Cricket TM20. මේක ඇත්තටම ක්‍රිකට් ගේම් එකක්. ස්පෝර්ට් කැටගරිස් වල තියෙන්නේ. මේක MB 700ක් විතර වෙනවා. අපි පළවෙනි දවසේ ඉඳලා රුපියල් 200කුත් අරගෙන යමු ක්වික් මැච් එකට. ඉන්ටර්නැෂනල්ද ලීග්ද ගහන්නේ ඉන්ටර්නැෂනල් ගහමුනේ. එනම් ශ්‍රී ලංකාවයි නවසීලන්තේ ගහමු වෙනවා. මෙතනින් තෝරමු ඕවර් 10 පිච් ග්‍රීන්. ඊට පස්සේ ඩිෆිකල්ටි ඊසි දාමු. ලෝරෙන් ඔන්න යම් මැච් එකට. මැච් එක රෑ තෝරගත්ත අපි මොකක්ද තෝරගන්නේ? heads the tails. head දැම්මෝ එහෙනම්. අයියෝ නවසීලන්තේ බැට් නේ. මම ටොස් එක දිනනවා නම් බැට් කරන්නයි හිතාගත්තේ. කමන්නේ. නවසීලන්තේ වැඩිය ගහන්න නැති හින්දා මං ඔටෝ ප්ලේ යවනවා. ඒ කියන්නේ කම්මදී මේක දිහා බලන් ඉන්නකොට ගොඩක් වෙලා යනවනේ. කවුද දාන්නේ මුලින්ම? ලහිරු. අපි මුලින්ම දෙමු දුස්මන්ත චමීරට. ඔන්න එනම් හා පුරා කියනකොට පළවෙනි බෝලේ දාමු. යෝක ලෙන්ත් එකට දැම්මා. කියන්න බෑ ඉතින් යෝක මොනවට වහන්න හරිම අමාරුයි. මං කිව්වේ අර නවසීලන්තේ ගහන්නේ නැහැ. මොන බාන මං ගහන හැටි. මං ගහනවා ඕවර් 10ට මට ෆස්ට් බැට් අම්බුණා නම් මං ගහනවා ඕවර් 10ට 200ක් විතර. රන් රේට් එක 20 ගානේ. ලෙග් එකට යමු. ඔටෝ ප්ලේ යවමුනේ ටික. කම්මැලි නැත්තම්. ඕවර් 5. නම් ඕවර් 5ට නවසීලන්තේ 45ක් ගහලා. ඔන්න එහෙනම් දැන් පවර් ප්ලේ එක ඉවරයිනේ. අපි දෙමු එහෙනම් අනිත් හතරංගට. මේකේ මේ ක්‍රීඩකයෝගේ නම තිබ්බට ඒ විදිහට නෙමෙයි සෙල්ලම් කරන්නේ. මේ බාන වනිදු උනත් බෝල් දාන්නේ වෙන කෙනෙක් විදියට. වැස්ස එනවා පේනවා පොඩ්ඩක්. නිකන් අර යුස්වෙන්ද්‍ර චහල් වගේ නේද බෝල් කරන්නේ ඉන්දියාවේ. ලෙග් එකක් දාමු. ලෙග් එකටම yes first second wickets is gone යාළුවනේ. වැස්ස ප්‍රශ්නයක් වෙවිත් දන්නේ නැහැ හැබැයි. ග්ලෙන් ෆිලිප්ස් ඇවිල්ලා තින්නේ. කේන් විලියම්සන් ගහලා තියෙනවා බෝල් 18ට 24ක්. 24ක්. මොනිද දාන ලෙන්ත් එක මෙන්න මේ හරියනේ. එහෙනම් ගුග්ලියක් දාමු. දැක්කද යාළුවනේ? ටර්න් උන හැටි බෝලේ. වැස්ස පොඩ්ඩ වැඩි වෙනවා කියලා කියන කමෙන්ටේටර්ස් යාළුවනේ. කමෙන්ටේටර්ස් නෙමෙයි. අම්පයර්.
දැක්කද බලෝනේ බෝල් යන හැටි ෆීල්ඩ් එක වෙනස්කම් පොඩ්ඩක් කරනවා මේ කොහොමද යාළුවනේ පොඩ වයිඩ් ඉදන්න එක හැබැයි අයියෝ අවුලක් නෑ ඉතින් මැච් එකක් කියන්න පොඩි ගේමක් තියෙන්න ඕනනේ දැන් ඒගොල්ලෝ ලකුණු 120ක් විතර ගැහුණා තමයි අපිට හොඳට රන් රේට් එකක් තියාගෙන මේ සෙකන්ඩ් ඉනිං එක ගහන්න පුළුවන් මේක වයිඩ් යනාලුනේ ගුග්ලිය කැපෙන්නේ වමටනේ නෑ දකුණටනේ මේ අපරාධයක පොඩ්ඩක් කරපැද්ද දැම්මම ඒක අවුට් හැබැයි ඒක අවුට් නෑ ඉවරයි නෝ බෝලයක් හැබැයි නවසීලන්තට නෝ බෝලටවත් ගහන්න බෑරෝනේ ඕන බලන්නකෝ මේ බෝලේ ෆ්‍රී හිට් එකක් උනාට ග්ලෙන් ෆිලිප්ස් ගහන හැටි ගහයි දන්නේ කියන්න බෑ හැබැයි නෝ බෝලට සාමාන්‍ය ගහන්නේ මං කිව්වේ යාළුවනේ හරරන් එක අවුට් හරි බැස්ස ඒ කැමරාවේ නිකන් වතුර යනවත් පේනවනේ මේ මන්නම් දැකලා නෑ හැබැයි ඇත්ත මැච් එක මේ වහිනකොට කැමරාවේ වතුර යනවා පේනවා මේ හැම එකම ඉතින් එඩිට් කරපේවනේ අර වතුර අයින් කරනවා පේනද යාළුවනේ මැෂින් වලින් DLS method එකෙන් අපිට ඕවර් 8යි සෙල්ලම් කරන්න බෝල් දාලා ඉන්නේ. දැන් අපි දෙමු වෙනම් කෙලින්ම ඕවරේ මතීෂ පදිරන්න. හැබැයි බලන්න මතීෂත් දාන්නේ වෙනස්ම විදියකට. එයාගේ සාමාන්‍ය මතීෂ වගේට ස්පෙෂල් ඇක්ෂන්ස් නේ තියෙන්නේ. ඒ හින්දා ඒගොල්ලන්ට ගේම් එක හදන කම්පැනියෙන් ඒ විදියටම හදන, ඒ කියන්නේ ඒ විදියටම හදන්න පුළුවන් වෙන්න ඕන. අර බලන්න මතීෂත් ටිකක් ලහිරු කුමාර් වගේ නේද? කමෙන්ට් එක දාන්න. ඔයා කමෙන්ට් කරන්න මෙතනින් හොඳටම කියන්නේ හොඳටම සෙල්ලම් කරපු ක්‍රීඩකයා කියලා කමෙන්ට් කරා. හරි ලේන්ත් එකට දැම්මා. ඒත් කරන්න දෙයක් නෑ යාළුවනේ ඒක 6ක්. අවුලක් නැහැ ඉතින්. මැච් එක කියන්නේ ඉතින් ඕවර් 10 මැච් එකනේ. 6 වගේ ගහන්න පුළුවන් වෙන්නත් එපයි. මං කියන්නේ හිටියේ. ඕගොල්ලෝ මගේ channel එකට අලුත් එක්ක එනවා. subscribe button එක ඔබන්න. තව මගේ වීඩියෝ ළඟටම ගෙන්න ගන්න ඕන නම් bell icon එක click කරන්න. මගේ වීඩියෝ හොඳයි නම් comment කරන්න අමතක කරන්න එපා. ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. වලියක් යන්න වගේ යන්නේ. වලියක් යන්න වගේ යන්නේ. වලියක් නෙමෙයි ඒක. පතිරන වලි දාගන්නේ පොඩි ළමයි. ඔකට 6ක් අනේ වයිට් තව ඕවර යාළුවනේ ඔන්න මන් දැන් මේකට ගහන්න යන්නේ මෙනේ විකට් එකක් ගියේ නෑනේ කැච් එකක් විතරයි ගියේ මේකේ විකට් පොල්ලට බෝල යන්නේ නෑ මොකක් හරි ෆික්ස් ඒක ෆික්ස් කරන්න ඕනේ ඒ කම්පැනි නේද මේක අවුට් මං කිව්වේ යාළුවනේ මට අනාවගේ කියන්න පුළුවන් විලියම්සන් යනවා බෝල් 23ට ලකුණු 30ක් සමගින් ඔන්න දැන් කවුද ඉන්නේ ඩැරල් මිචෙල් බෙස්ට් 19යි බෙස්ට් 19 කවුද ඩැරල් මිචෙල්ද බෙස්ට් 100ක් වත් ඇති මම බොරු නිදි මේ ගේම් වලින් හදන්නේ එයාටත් ඒ ලෙන්ත් එකටම දාමු මම හිතන්නේ මේක අවුට් වෙන ගන්නේ මම කිව්වේ හරි ලෙන්ත් එකට ගියා නම් හැබැයි ඒක අවුට් නේද ඕනේ දැන් දාන්නේ කෙලින්ම මහේෂ් තීක්ෂණ අන්තිම ඕවරේ දාන්නේ මහේෂ් තීක්ෂණ මම මේකේ ෆොටෝ ප්ලේ දැම්මා මොකද අපිට ඉස්සරහට බලන් ඉන්න බෑ කම්මලි අපි ඕපන් කරමු පැතුම් නිස්සංකවයි කුසල් මෙන්ඩිසයි
ඒ දෙන්නනේ කොහොමද ඉතින් මේ ඕපන් යන්නේ මෙච්චර ඔන්න පළවෙනි බෝල් එකටම ලොෆ් දාලා මං 6ක් ගන්නටි බලන්න මෙතෙන්ට බෝල් එන්නේ දැන් මෙතනට ගියා ලොෆ්ට් දැම්මා දැන් කෙලිම ගහන්න තියෙන මේ පැත්තට ඔන්න බලන්න යාළුවනේ අයියෝ ගණන් ගන්න එපා ඉතින් ඒක මිස් වුණා ඒත් බලන්නකෝ මං ඊළඟ බෝල් ටික ගහන්න ඇති ඔන්න බලන්න මේක අයියෝ මම හිතන්නේ ඒක ඉන් ස්විං වුණා හොඳට ගහන්න ඕන මේක අම්මා සිරි යෝකර් බෝල් එක දැන් දාන්න යාළුවනේ පරිස්සම් වෙන්න ඕන මොකෙන් මං කියේ බෝල් තුනම ගැලවිලා බෝල්නේ පොළ තුනම බල මේකටවත් 6ක් ගන්න පුළුවන් වෙයිද කියලා කවුද දැන් ගන්නෙ පැතුම් නිස්සංකගෙන් පස්සේ පැතුම් නිස්සංක අවුට් වුණාම එන්නේ දනුෂ්ක ගුණතිලක දා එයා නම් ඉතින් දැන් ටීම් එකේ නෑ හැබැයි බෝල් 40 ගානට ලකුණු 70 ගානක් මේකේ සෙටින්ග්ස් පොඩ්ඩක් වෙනස් කරොත් හරියයිද දැන් එයා දාන බෝල අපිට පේනවා යාළුවනේ ගහන්න හැර තිබ්බියා ඒකටත් මේක අයියෝ බෝල් 30 ගානට 70 ගානක් ඕන කොහොමද අපි ගහන්නේ එහෙම බෝල් 30 ගානට 70 ගානක් කියන්නේ අන්න ඒ සෙරණ යන්තම් තටමල ගෙහුවා 6ක් මේ යාළුවනේ මම මේකත් ඔටෝ ප්ලේ යවන අපේ ඉනින් එකම මොකද කම්මැලිනේ බලන් ඉන්න මෙච්චරලා බලන් ඉන්න බෑනේ 12ට බෝල් 12ට ලකුණු 14ක් ඕනේ යාළුවනේ මේ කොහොමද ගහන්න ඕන කෙලිම මෙහෙට අයියෝ ඉෂ්සෝදි දාන්නේ එයාට නිකන් අපි අර මේ කුල්දීප් වගේ නේද පොඩ්ඩක් යගිනේ টপ ස්පින් එක දාන්න යාළුවනේ යාළුවනේ අපේ විඩින් මොමන්ට් එක මේ ළඟම එනවා කියලා මට හිතනවා දැන් මේ ගෙහුවායත් එක්ක තව ලකුණු 8යි ඕන බෝල් 5ට බෝල් 18 ලකුණු 8යි ඕන ඒ ගහන්න ඕන හැබැයි ස්පිනර්ස්ට ගහන්න අමාරුයි බලන්න යාළුවනේ අම්මා සිරි යාළුවනේ තව ලකුණු 4 ඕන අපේ විඩින් මොමන්ට් එකට මේක දිනමු කොහම හරි බෝල් මේ බෝලේ අතලකට මිස් කරමුද ඔන්න මේක තාතලකට මිස් කරලා දාමු බෝල් 8 එතකොට කලින් දිනුවම කිසි ගේමක් නෑ මේ ඕවරේ මිස් කරලා දානවා එතකොට බෝල් 6ටනේ මේ බෝලේ මිස් කරලා දාමු යනවා එතකොට හරි මේ බෝලේ මිස් කරා ඊට පස්සේ තමයි ගහන්නේ අවුට්ද අයියෝ යාළුවනේ අවුට් නේ උඩක් නැහැ බෝල් 6ට ලකුණු 2යිනේ දැන් කවුද තෝරගන්නේ විඩින් මොමන්ට් එක දෙමු අපි වනිදු හසරංගට වනිදු 6ක් ගහලා ඉවර කරන්න හොඳේ මැච් එක ඔයාගේ දෙ තමයි මැච් එක තියෙන්නේ යාළුවනේ අපේ විනින් මොමන්ට් එක දැන් අපිට බලා ගන්න පුළුවන් වනිදු හසරංග ආපු පළවෙනි බෝල්ට 6ක් ගැහුවා විතරයි මැච් එක දිනුම් මෙන්න ඉන්නවා man of the match කුසල් මෙන්ඩිස්
යාළුවෝ නෙමේ මට කියන්න අමතකුණා ඔයා අපේ වීඩියෝ මේ channel එකට අලුත් එක්ක නම් subscribe පාරක් දාගෙන යන්න ඒ වගේ මතක් කරනවා මේකේ තියෙන bell icon එක click කරලා ඊට පස්සේ මගේ වීඩියෝ ළඟටම ගෙන්න ගන්න පුළුවන් එහෙනම් goodbye boys